මම අද චිකන් පේරන්ස් කරියක් හදන්නයි යන්නේ. මෙන්න මේ විදිහට පොඩි කෑලි වලට චිකන් ටික කපා ගන්න. මම දැන් මේක සීසන් කරගන්න යන්නේ. මම මේකට මිරිස් පොඩි තේ හැන්දක් දාගන්නවා. ඒ වගේම මම මේකට බැදපු 3-5 තේ හැන්දකුත් දාගන්නවා. මෙතන හරියටම චිකන් ග්‍රෑම් 500ක් විතර තියෙනවා. මම දැන් මේකට කහපොඩි මේ වගේ ස්වල්පයක් දාගන්නවා. මම දැන් මේකට කොටාගත්ත උළුහාල් කුඩු මේ හැඳි භාගයක් විතර දාගන්නවා. ඒ වගේම මම දැන් මේකට කුරුදු කුඩු මේ වගේ ස්වල්පයක් දාගන්නවා. තව මම මේකට ලුණු කුඩු තේ හැන්දක් දාගන්නවා. දැන් මේ සේරම අපි එකට කලවම් කරගමු. මේ විදිහට හොඳට කලවම් කරගන්න. මිරිස් 3-5 ටික මේ කෑලි වලට අල්ලන්නයි අපි මෙහෙම කලවම් කරන්නේ. අපි දැන් මේක පැත්තකින් තියමු විනාඩි 5ක් විතර සීසන් වෙන්න. ඊට පස්සේ අපි මෙහෙම භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් දාගන්න. දැන් මේ පොල් තෙල් ටික රත් වෙනකොට මේකට අබ ස්වල්පයක් දාගන්න. දැන් අපි මේක පොඩ්ඩක් පියනෙන් වහගමු. දැන් අබ ටික පුපුරලා ඉවරයි. දැන් අපි මේකට කපාගත්ත බීලුණු ගෙඩි භාගයක් දාගන්න. ඊපස් මේක මෙහෙම කලවම් කරන්න. ඊට පස්සේ මම මේකට කපාගත්ත සුදු ලුණු බික් 3ක් දාගන්නවා. මම තව ඉඟුරු ස්වල්පකුත් දාගන්නවා. ඒකත් හීනියට කපලායි තියෙන්නේ. ඊට පස්සේ මම කපාගත්ත අමු මිරිස් තව මම කොච්චි කරල් 2-3ක් කපලා තිබ්බා. ඒ ටිකත් මෙහෙම දාගෙන රම්ප කරපිංචා ටිකක් දාගන්න. දැන් මේ ටික හැඳි ගන්න. ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් වහමු.
දැන් ඉදිරි සීලුණු දාපු ටික මේ වගේ පොඩ්ඩක් ෆ්‍රයි වෙලා තියෙන්නේ. අපි දැන් මේ වෙලාවේ ආපහු බැදපු දුරකම තේ හැඳි එකක් දාගන්නවා. දාලා මේ විදිහට කලවම් කරන්න. මිරිස් කුඩුත් ස්වල්පයක් දාගන්න. තේ හැඳි භාගයක් විතර දාගන්න. ලුණු කුඩු තේ හැඳි භාගයක් විතර දාගන්න. ඒ ටික අපි දාගන්නේ මේ ලුණු සුදු ලුණු වලට ඇති වෙන ප්‍රමාණයට විතරයි. අපි චිකන් එකට ලුණු දාපු නිසා ලුණු ගොඩක් දාන්න එපා. අපි මේ වෙලාවේ මේ ලුණු සුදු ලුණු ටෙම්පරාදු කරද්දි 3-5 කුඩු මිරිස් කුඩු දාන්න අර චිකන් කරියේ තියෙන පාට වෙනස් වෙන්න ලස්සන පාටක් හදා ගන්න ඕන නිසා දැන් අර සීසන් කරගත්ත චිකන් ටික මේ විදිහට භාජනයට දාගන්න. ඊට පස්සේ මේක අපි මේ විදිහට හොඳට හැදිගා ගමු. ඊට පස්සේ අපි මේකට දැම්ම වතුර දාන්නේ මේ විදිහට පොඩ්ඩක් වහලා පොඩි වෙලාවක් තියලා දැන් මේ විනාඩි 5කට විතර පස්සේ මම ඒක පොඩ්ඩක් තෙලෙන් ඉදෙන්න දුන්නා. එතකොට චිකන් එකේ වෙනමම රසයක් එනවා. දැම්ම වතුර දාන්න හොඳ නැහැ. මේ විදිහට මේක හොඳට කලවම් කරගන්න. දැන් මම අර චිකන් සීසන් කරපු භාජනයට මේ වගේ වතුර අඩු කෝප්ප එකක් දාලා ඒ භාජනය හොදලා චිකන් එකට ඒ වතුර ටික දානවා. මේ වෙලාවේ අපි ගින්දර වැඩි කරගන්න ඕනේ. මේ පේරල්ස් චිකන් ටිකක් හයියි. කරි චිකන් වගේ කරි චිකන් තරම්ම නැති වුණත් ඊට වැඩිය ටිකක් අඩුයි. නමුත් සාමාන්‍ය බොයිලර් චිකන් වලට වඩා ටිකක් හයියි. ඒ හින්දා වතුර ටිකක් මේ වගේ වැඩිපුර දාලා මේක වැඩි ගින්දරේ ඉදවන්න ඕනි. ඊට පස්සේ අපි මේක විනාඩි 10කට විතර පස්සේ මේ බලන්නේ. දැන් මේක හොඳට වතුර ටික දාපු වතුර ටික මේ විදිහට හොඳට රත් වෙලා දැන් මේක ඉදෙනවා. අපි දැන් මේක වහමු. මේක තව ගොඩක් වෙලා ඉදෙන්න ඕනි. ඊට පස්සේ මේ නැවත විනාඩි 5කට විතර පස්සේ මම තව කපාගත්ත නයි මිරිස් මේ වගේ පොඩි කරලක් දෙකට පළලා දානවා. ඒ වගේම මම කපාගත්ත මාළු මිරිස් කරලකුත් දානවා. චිකන් ටික පොඩ්ඩක් ඉදුණාම තමයි අපි ඒක දාන්නේ. අපි තාම මේකට ඇඹුල් දාලා නැහැ. ගොරක සියඹලා මුකුත්ම දාලා නැහැ. දැන් අපි මේක අපහු පාරක් පොඩ්ඩක් වහමු. මේ නැවත විනාඩි 10කට විතර පස්සේ මේක දැන් සාමාන්‍ය මට්ටමට ඉදිලා තියෙන්නේ. දැන් ලස්සන පාටකුත් හැදිලා තියෙනවා. මේ වෙලාවේදී අපි පොඩියට කපාගත්ත ගොරකා බිකක් විතර දාගමු. පොඩි බිකක් තමයි මම දැම්මේ.
ගොරක අපි කලින් දැම්මේ නැත්තේ මොකද චිකන් ටික මේ පොඩ්ඩක් ඉදෙන්න ඕන. නැත්තම් මේ චිකන් තව ටිකක් වැඩිපුර හයිය ගතිය දැනෙනවා. ඒ නිසා තමයි පොඩ්ඩක් ඉදෙන්න ඇරලා අපි ගොරක කෑල්ලක් දැම්මේ. මම දැන් මේ වෙලාවේ ගම්බිස් කුඩු පොඩකුත් ඉහිනවා. තව මේකේ වතුර ගතිය තියෙන හින්දා අපි තව ටිකක් මේක ඉදවන්න ඕනි. තව මේ කෑලිත් හොඳට මීදිලා මදි. ඒ නිසා අපි මේක ටිකක් වහලා තියමු. මේ නැවත විනාඩි 10කට විතර පස්සේ දැන් මේක හොඳටම ඉදිලා තෙල් බේරිලා ලස්සන පාටකුත් ඇවිල්ලා තියෙන්නේ. මම දැන් මේ වෙලාවේ පොඩි දෙහි කෑල්ලක් මේකට මිරිකනවා. මම ඒකයි ඉස්සෙල්ලා වැඩිපුර ගොරක දැම්මේ නැත්තේ. මොකද මම අන්තිම වෙලාවට දෙහි පොඩ්ඩක් දාන නිසා. දෙහි ටිකක් ඕගොල්ලෝ දාලා බලන්න. දෙහි දැම්මහම මේ චිකන් කරි එක වෙනස්ම අමුතුම රසයක් දැනෙනවා. මම දැන් මේ වෙලාවේ ලුණු බලනවා. මට මේකට ලුණු ටිකක් මදි වගේ දැනෙනවා. ඒ නිසා මම තාම මේකට ලුණු මේ වගේ ස්වල්පයක් දානවා. දැන් මගේ චිකන් කරි එක ලෑස්ති. දැන් හොඳට මිදිලා තියෙන්නේ. මේ තියෙන මගේ චිකන් කරි එක. මේක දැන් හරියම ලස්සන පාටක් තියෙනවා. ඒ වගේම මේක ගොඩක් රසයි. ඔයගොල්ලොත් මේ විදිහට හදලා බලන්න. මේ විදිහට හදපුවාම ගොඩක් හයියක් නැහැ. බොයිලර් චිකන් වගේ නෙමෙයි. මේ චිකන් හරියම රසක් තියෙන්නේ. එහෙනම් ඕගොල්ලන්ට ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. මගේ YouTube channel එක subscribe කරලා මගේ වීඩියෝස් ඔයාලගේ යාළුවන්ටත් බලන්න, share කරලා මටත් support එකක් දෙන්න. ගොඩක් ස්තුතියි.